හලෝ ඉතින් කොහොමද මගේ යාළුවනේ? ඔන්න ඉතින් අද බලන්න යන්නේ නරුටෝ 148 වෙනි එපිසෝඩ් එක. ඉතින් අපිට එපිසෝඩ් එක පටන් ගද්දිම පෙන්වනවා පිල්ලගේ නවත්තලා ඉන්න නරුටෝ බලන්න යන ශිනෝ, කිබා වගේම හිනාටව. ඉතින් මෙහෙම යද්දි මේගොල්ලොන්ට සුනාඩේවත් හම්බ වෙනවා. ඉතින් මේගොල්ලෝ ඔක්කොම වගේ යනවා නරුටෝ බලන්න. ඉතින් මේ වෙලාවේ කිබා, ශිනෝ, හිනාටට කියනවා මේ වෙලාවේ නරුටෝ වෙලුම් පටි වලින් ඔතාගෙන ඇති කියලා. මේ කහපු හිනාටා හොඳටම කලබල වෙනවා. ඉතින් එකපාරටම හිනාටා නරුටෝ ඉන්න කාමරේ දොර අරගෙන ඇතුළට යනවා. එතකොටම නරුටෝ හිනාටට ඉතාම සමීපව ළඟින් ඉන්නේ. හිනාටා හොඳටම කලබල වෙනවා. මොකද හිනාටා මීට කලින් නරුටෝ ළඟ මේ වගේ සමීපව ඉඳලා නෑනේ. හිනාටගේ මූණ හොඳටම රතු පාට වෙනවා. ඉතින් කලබල වුණ හිනාටගේ ඔළුව වැදිලා නරුටෝ විසික් වෙලා යනවා. හිනාටත් මේ වෙලාවෙම වගේ කලන්තේ දාලා බිමට වැටෙනවා පෙන්නනවා. ඉතින් ටික වෙලාවකට පස්සේ සිහිය එන හිනාටව අපිට පෙන්නනවා. ඉතින් මේ තුන්දෙනාට දැනගන්න හම්බෙනවා මිසුකුගෙන් ඔරොචිමාරු පිළිබඳව කිසිම තොරතුරක් හම්බුනේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වනවා සුනාඩේ සමග වාද කරන නරුටෝව. ඉතින් නරුටෝ මෙන්න මෙහෙම කියනවා මම 10 වතාවක් කිව්වා සස්කෙව බේරගන්න යන්න මට අවසර දෙන්න කියලා. එතකොටම සුනාඩේ මෙන්න මෙහෙම කියනවා මම ඔයාට 10 වතාවක් කිව්වා මම ඔයාට යන්න දෙන්නේ නැහැ කියේ. ඊට පස්සේ දර්ශනය වෙනස් වෙලා අපිට පේනවා ජෙනි එයාගේ තාත්තත් එක්ක පුහුණු වීම කරන ආකාරය. ඉතින් එයාගේ තාත්තා එයාට සුරිගන් පිහිටික්කින් පහර දෙනවා. ජෙනි එයාගේ බයිකුගන් ඇස් භාවිතා කරලා ඒ වගේ ලේසියෙන්ම බේරනවා. එයාලට කෑම ගේනවා දැකලා ජෙනීගේ තාත්තා කියනවා අපි දැන් විවේකයක් ගමු කියලා. ඉතින් තාත්තා කෑම කන ගමන් මෙන්න මෙහෙම කියනවා අපි පුරුදු වෙන විදිය බලන්න හිනාටත් හිටියනම් එයා ඒ වගේ පුරුදු වේවි කියලා. ඉතින් අපිට පෙන්නනවා කැලේ මැද තනියම පුහුණු වීම කරන හිනාටව. පාරටම ඇයට ශූරිගන් පිහිටිකකින් පහර එල්ල වෙන විදිය අපිට පේනවා. ඇය ඊටමන්ම දක්ෂ ලෙස ඇයගේ බයිකුගන් ඇස් භාවිතා කරලා තප්පර කීපයකින්ම ශූරිගන් පිහිටික විනාශ කර දමනවා. පසුව එතනට කිබා, ශිනෝ එනවා පෙන්නනවා. උන් දෙදෙනා කියනවා දැන් අපි විවේකයක් ගමු කියලා. අලා හිනාටට කියනවා ඔයා අද නම් ගොඩක් හොඳට පුහුණු වීම කරා කියලා. ඇය මේ දෙන්නට ස්තුතිවන්ත වෙනවා එයත් එක්ක පුහුණු වීම කරන්න එන එකට. මේකට ශිනෝ කියනවා කමක් නෑ අපි කණ්ඩායමක්නේ කියලා. ඉතින් මේක ඇහුණු හිනාටා අනිත් දෙන්නගෙන් අහනවා කණ්ඩායමෙන් කෙනෙක් නැතුණාම ගොඩක් දුක ඇති නේද කියලා. ඉතින් අනිත් දෙන්නා හිනාටගෙන් අහනවා ඔය කියන්නේ නරුටෝ ගැනද කියලා. හිනාටා ඔව් කියන ගමන් අහනවා අපිට උදව් කරන්න විදිහක් නැද්ද කියලා. ඉතින් කිබා කියනවා සුනාඩේ කිව්වනේ අපිට කිසිම හෝඩුවාවක් හම්බුනේ නෑ කියලා. ඉතින් මේ කතාව ඇහුණු ශිනෝ කියනවා නෑ එක විදිහක් තියෙනවා කියලා. ඒ තමයි බිකුච් ක්‍රොමීන් කියනවා. ඉතින් මගේ යාළුවනේ ඕගොල්ලොන්ට ඊළඟ පාර්ට් 2 එකෙන් තමයි ඊතුරු කොටස බලලා ඉවර කරන්න වෙන්නේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට දෙන ප්‍රතිචාර අනුව මම මේ වීඩියෝ එක ඉක්මනින්ම ගේනවා. දැන් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.